හායි කොහොමද? අද මාත් එක්ක පුඩින් එකක් හදමු. මාත් මේක පළවෙනි පාරට තමයි හදන්නේ. මේකේ නම තමයි ක්‍රෙම් බ්‍රොලේ. මේක කැරමල් පුඩින් වගේ පුඩින් එකක්. ඒත් මේකේ අර කැරමල් එක වෙනුවට දාන උඩින් දාන ලේයර් එක කැරමල් වගේ ලේයර් එක සාමාන්‍යයෙන් හයිය වෙන්න ඕනේ. කියන්නේ අපි හැන්දකින් මේක කැඩුවොත් කඩන්න පුළුවන් වෙන්න චුට්ටක් උඩ ලේයර් එක හයි වෙන්න ඕනේ. හැබැයි මගේ එක එහෙම ආවේ නැහැ. චුට්ටක් වැරදුනා. ඒ වුණාට රසයි කැරමල් පුඩින් එකක් වගේම තිබුණා. මේකට අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය, ඒ කියන්නේ රෙසිපි එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මම වොයිස් ඕවර් එකෙන් දන්න විදියට කියන්න. ඉස්සෙල්ලාම මේකට අපිට ඕන වෙන්නේ බිත්තර කහ මද 4ක්. සුදු මද අපිට වෙන දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. මම මේකේ සුදු මද වලින් තමයි ස්විස් මරෑන් බටර් ක්‍රීම් එක හැදුවේ. ඒකේ ඉතුරු වෙච්ච කහ මද තමයි මේ ක්‍රීම් බ්‍රොලේ පුඩින් එකට මම යූස් කරන්නේ. මේ බිත්තර කහ මද 4ට අපිට සීනි ඕන වෙනවා. සාමාන්‍යයෙන් බිත්තර කහ මද 4ක බර ග්‍රෑම් 60ක් විතර වෙනවා. ඒ බිත්තර කහ මද 60 වරට අපි සීනි ග්‍රෑම් 60කුත් පාවිච්චි කරනවා. මේකෙදි මම පාවිච්චි කරේ කොකොනට් සුගර්. ඒ කියන්නේ පොල් සීනි. සාමාන්‍ය සුදු සීනි නෙමෙයි. ඔයගොල්ලන්ට සුදු සීනි හරි රතු සීනි හරි පොල් සීනි හරි කැමති දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් පොල් සීනි සාමාන්‍යයෙන් ගුණදායක හින්දා තමයි මම මේක පාවිච්චි කරන්නේ. බිත්තර ග්‍රෑම් 60යි. ඒ 60ට පොල් සීනි ග්‍රෑම් 60ක් වගේ තමයි අපි පාවිච්චි කරන්නේ. ඔයගොල්ලෝ ගොඩාක් පැන් රස කරනවා නම් ඒ සීනි ප්‍රමාණය වැඩි කරගන්නත් පුළුවන්. අපි මේ රෙසිපි එක හදන්නේ අර අතන පේනවා වගේ චූටි සෙරමික් භාජන තියෙන්නේ oven එකට දාන්න පුළුවන්. චූටි සෙරමික් භාජන 4කට දාන්න. ඒ කියන්නේ පුඩින් 4ක් හදන්න තමයි අපි මේ රෙසිපි එක පාවිච්චි කරන්නේ. ඔය මම දැන් දාගත්තේ දුනු චුට්ටක් මේකේ රස එන්න. ඊට පස්සේ බිත්තර සහ සීනි වලට අමතරව අපිට ඕන වෙනවා වැනිලා. වැනිලා මම මෙතන ලොකු මේස හැන්දක් දාගත්තා. ඒක ඇත්තටම වැඩි වුණා. ඒකෙන් රස චුට්ටක් වැනිලා රසට පොඩි තිත්ත රසක් වගේ ආවා. ඒ රසට තිබ්බා. ඔයගොල්ලෝ එච්චර වැනිලා දාගන්න එපා. වැනිලා තේ හැන්දක් වගේ දාගන්න. ඒක හොඳටම ප්‍රමාණවත්. ඊළඟට මේකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය තමයි හෙවි ක්‍රීම්. හෙවි ක්‍රීම් එකෙන් තමයි මේකේ කිරි රස මේ ඔක්කොම එන්නේ. ඔයාලට හෙවි ක්‍රීම් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් මම මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ කොකනට් ක්‍රීම්. මම මේක ඩේරි ෆ්‍රී, ඒ කියන්නේ කිරි පාවිච්චි කරන්නේ නැතුව හදන හින්දා මම කොකනට් ක්‍රීම් එකක් තමයි පාවිච්චි කරේ. මේ කොකනට් ක්‍රීම් එකත් ෆුඩ් සිටි වල කීල්ස් වල මේ තැන් වලින් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ කොකනට් රසට, ඒ කියන්නේ පොල් වල රසට කැමති නැත්නම් ඔයාලට හෙවි ක්‍රීම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හෙවි ක්‍රීම් උත් ඕනම ෆුඩ් සිටි එකක කාගේස් එකක සුපර් මාකට් එකකින් ගන්න පුළුවන්. අපි මේ කොකනට් ක්‍රීම් එකෙන් දැන් අර කලින් ඒවා බර අපිට 120ක් සහ ලුණු වැනිලා එකතු ග්‍රාම් 30ක් විතර වුණා. අපි මේ කොකනට් ක්‍රීම් ඕන ක්‍රීම් එකක් අපි බර ග්‍රෑම් 300ක් වගේ වෙන්න මේ භාජනයට අපි කලවම් කරන භාජනයට එකතු කරගන්න ඕනේ. ග්‍රෑම් 300ක් වගේ වෙන්න. ඊට පස්සේ මේ බිත්තර සීනි සහ මේ කොකනට් ක්‍රීම් තියෙන මිශ්‍රණය අපි හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. විස්ක් එකකින් හරි හැන්දක් හරි ආදාරේ. මම විස්ක් එකකින් මුලින් කලවම් කරා. ඊට පස්සේ අපි හැන්දකින් සීනි දිය වෙනකම් හොඳින් මේක මිශ්‍ර කරගන්න ඕනේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වගේ චූටි සෙරමික් භාජන 4කට තමයි අපි දාගන්නේ. මම බටර් ගාගත්තා. බටර් ගා ගන්න ඕනේ නෑ. මොකද අපි මේ භාජනෙන් එකයින් කරන්නේ නැහැනේ. ඒකෙන්මනේ අපි මේක පිළිගන්නවනේ. ඒකින්ද බටර් ගන්න ඕනෙත් නෑ. නැතුව හරි කමක් නෑ. මම මෙතන මේ මාජරින් තමයි පාවිච්චි කරේ. ඊට පස්සේ මේ බිත්තර සහ
කිරි මිශ්‍රණය අපේ බිත්තරවල තියෙන අර චූටි කෑලි අර කැට වගේ තියෙන දේවල් අපි පෙරා ගන්න ඕනේ. පෙරා ගත්තාම අපිට හරි ස්මූත් හරි ක්ලීන් මිශ්‍රණයක් එනවා. මේක අපි චූටි පෙරණකින් ඔයගොල්ලන්ට පුළුවන් විදිහට මේක පෙරා ගන්න. ඒක අපි බේක් කරනකොට අර හොඳ ස්මූත් වට එන්න හේතුවක්. මේකට අවශ්‍ය කැරමල් එක මම ඊළඟ දවසේ උදේ තමයි හදාගත්තේ. මේක අපි oven එකට දාලා ඒක හරියට බේක් වුණාම කාමර උෂ්ණත්වයේ ඒක කූල් වෙන්න තියලා ඊට පස්සේ රෙෆ්‍රිජරේට් කරගන්න ඕනේ දවසක් විතර හොඳටම කූල් වෙනකම්. ඊළඟට තමයි අපි අර උඩින් දාන කැරමල් එක හදාගන්නේ. මේක සාමාන්‍යයෙන් කැරමල් එක සීනි උඩින් දාලා ටෝච් එකකින් අර කර කරනවා වගේ තමයි කරන්නේ. එතකොට තමයි අර හાર્ඩ් ෂෙල් එකක්, තද ෂෙල් එකක් උඩින් එන්නේ අපිට අර හැන්දෙන් කඩලා කන්න පුළුවන් වෙන විදිහට. හැබැයි ටෝච් එකක් නැති කෙනෙක්ට හදන්න පුළුවන් විදිහට තමයි මම මේක හැදුවේ. ඒකට අපිට ඕන වෙනවා අපි උදේට කැරමල් එක හදාගත්තේ වෙනම පෑන් එකක සීනි හැඳි 4ක්. ඒ කියන්නේ මේ කප් 4ට සීනි හැඳි 4යි. ඒකට පැණි චුට්ටක් මම දාගත්ත මේ සීනි කැට වෙන එක නවත්තන්න සහ වතුර ටිකක්. අපි ඒක සීනි අර බුබුලු දාලා අර කැරමල් කලර් එකක් වගේ එනකම් හදාගන්න ඕන. ඊට පස්සේ කැරමල් එක තමයි අපි මේ කූල් වෙච්ච අපි මේ පුඩින් එක උඩට දාගන්නේ. ඒක දාගත්තාම අර හાર્ඩ් ෂෙල් එක අපිට එනවා. නමුත් මගේ එකේ වතුර වැඩි වුණ හින්දා තමයි මේකට කැරමල් පුඩින් එකේ කැරමල් එක වගේ ආවේ. ඕගොල්ලෝ හදනකොට වතුර ෂොට්ටක් අඩුවෙන් පාවිච්චි කරන්න. එතකොට ඔයගොල්ලන්ට හරි කැරමල් එක, ඒ කියන්නේ හાર્ඩ් ෂෙල් එක හැන්දෙන් කඩලා ගන්න පුළුවන් විදියට එයි. හරි. ඉතින් අපි මේ මිශ්‍රණය මේ වගේ මේ චූටි සෙරමික් පාත්‍ර 4ට දාගෙන අපි බේක් කරගන්න ඕන සෙල්සියස් අංශක 150ට ප්‍රීහීට් කරගත්ත oven එක විනාඩි 10ක් විතර සෙල්සියස් අංශක 150ට ප්‍රීහීට් කරගත්ත oven එක තමයි අපි බේක් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ ක්‍රීම් රෝල් එක හදනකොට අපි වෝටර් බාත් එක, ඒ කියන්නේ අර වතුර පුරපු භාජනයක බස්සලා තමයි අපි oven එකට දාගන්නේ. ඒ වුණාට ඒක ටිකක් කරදරයි, පිච්චෙනවා. ඒ වගේ දේවල් වෙන හින්දා තමයි මේ වගේ ගොඩාක් අඩු උෂ්ණත්වයක විනාඩි 35ක් වගේ කාලයක් දාලා අපි බේක් කරගන්නේ. මේක ගොඩක් පහසුයි මේ ක්‍රමය. ඒකයි මේ විදියට හැදුවේ. ඊට පස්සේ මේක අපිට හරිද කියලා බලාගන්න පුළුවන්. ඔන්න ඔය වගේ අපි චුට්ටක් මේක ටැප් කරාම, චුට්ටක් අපි තට්ටු කරාම චුට්ටක් හෙල්ලෙනවා. අර ජිග්ලි ගතිය කියන්නේ පොඩක් හෙල්ලෙන ස්වභාවයට තියෙනවා. මේ විදිහට තමයි මම පුඩින් එක හදාගත්තේ. හරිම රසට තිබ්බා. ඔයගොල්ලොත් අර කැරමල් එක මම කියපු විදිහට වතුර අඩුවෙන් දාලා හදාගන්න. එතකොට හොඳ ලස්සනට ඔයගොල්ලන්ට එයි. එහෙනම් ආයෙත් මේ වගේම රෙසිපි වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.